මේ මොනවද මේ කොළ වර්ගේ? හරි. ඔයාලට දැක්ක ගමන් මේ කොළ වර්ගේ මොකක්ද කියලා කියන්න පුළුවන්. හැබැයි අපි මේකෙදි ගන්නෙ මේ තියෙන මඤ්ඤොක්ක කොළ. අපි හදන්න යන්නේ අද මඤ්ඤොක්ක කොළ මැල්ලුමක්. මේක ගොඩක්ම රසයි. මේ හදන විදිහ බලාගෙන ඉන්න. මේ මඤ්ඤොක්ක කොළ මැල්ලුමට අපි ගන්නෙ අලි මඤ්ඤොක්ක කොළ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අලගන්න අපි පාවිච්චි කරන මඤ්ඤොක්ක වර්ග නෙවෙයි. අලි මඤ්ඤොක්ක කියලා ගොඩක් වෙලාවට ගම්වල වැටවල් වල එහෙම ඔක් තියෙනවා. ඉතින් මේ මඤ්ඤොක්ක කොළ තමයි මේකෙදි ගොඩක්ම රස. ඉතින් එහෙම try කරලා නැත්නම් ඒකෙන් try කරලා බලන්න ගොඩක්ම රසයි. ඉතින් මඤ්ඤොක්ක කොළ ටිකත් මේ විදිහට තව පොඩ්ඩක් පොඩි වෙඩ කපලා ඊට පස්සේ අපි එකතු කරගන්නවා ඉස්සෙල්ලම නයි මිරිස් ටිකකුයි කොච්චි ටිකකුයි අපි නම් දැම්මේ. ඉතින් ඔයාලගේ ටේස්ට් එකත් එක්ක තමයි මේක එකතු කරගන්න. ඕගොල්ලෝ ගොඩාක් සැරට කනවා නම් ඒ විදිහට එකතු කරගන්න. එහෙම නැත්නම් අඩුවෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපි ලුණු ටිකක් දානවා. ඔයාලට පස්සෙත් ආපහු එකතු කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. මේ ටික තලා ගන්නකොට ලුණු ටිකක් දාන්න. ඊට පස්සේ අපි මේක හොඳට මේ විදිහට හොඳට වංගිඩිය දාලා කොටා ගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා රතු ලුණු. රතු ලුණු වලින් මාරම ටේස්ට් එකක් එනවා. ඒ නිසා රතු ලුණු එකතු කරගන්න. මේ ගන්න ඒවා ඔයාලා ගන්න කොලත් එක්ක, ඒ කියන්නේ කොල ප්‍රමාණෙත් එක්ක මැච් වෙන විදිහට ගන්න. ඉතින් කොල ගොඩාක් වගේ තිබුණාට මේක කොටනකොට ගොඩක් පොඩ්ඩක් මේ කියන්නේ පොඩි ප්‍රමාණයක් වගේ තමයි දැනෙන්නේ අන්තිම වෙන. මොකද කෙටිලා එනකොට. ඉතින් මේ විදිහට හොඳට මේක අර හොඳට මිශ්‍ර වෙන්න කොටා ගන්න කොල ටික. ගොඩක් වෙලාවට අපි ගන්න කොලවල යට්ටම ටික ගන්නෙ නැහැ අත්තේ තියෙන. ඒ කියන්නේ ගොඩාක්ම පැහිච්ච ඒවා ගන්න එපා. සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ ඒවයි උඩ තියෙන දලු ටිකයි ගන්නකොට ඒවා ගොඩක් රසයි. ඉතින් මේ විදිහට කොළ ටික ඔක්කොම දාගෙන අපි මේක හොඳට කොටා ගන්නවා. මේක හරිම රස මැල්ලුමක්. ඉතින් ඔයාලා ගොඩක් ආස ඇති මේක කාපු කට්ටිය දන්නවා. ඊට පස්සේ මේක සාමාන්‍ය ප්‍රමාණයකට මේ විදිහට කෙටුණාට පස්සේ වංගෙඩිය දාලා අපි එකතු කරගන්නවා මේකට තිබ්බටුත් ආපහු මේකත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න තිබ්බටු ටිකත් හොඳටම අර තැලිලා යන විදිහට අපි මේක ආපහු වංගෙඩිය දාලා කොටා ගන්නවා අර කොළ ටිකයි ඒ තිබුණ ඔක්කොමත් එක්කම. ඉතින් මේ විදිහට මේක කොටා ගන්න බලන්නකො ලස්සන පාට කොහොමද කියලා මේකේ තියෙන. ඒ වගේම තමයි රසත්. ඊට පස්සේ තමයි අපි පොල් එකතු කරගන්නේ. පොල් ටික එකතු කරලා ආපහු මේක මේ විදිහට කොටලා ගන්නවා. ඉතින් පොල් ටිකත් අර විදිහටම හොඳටම කොළ පාටටම හැරෙනවා. ඒකේ තියෙන අර කොළවල තියෙන පාටත් එක්ක. ඉතින් අපි මේකට ගන්නේ අර මම අර කියපු අපි ගත්තේ අලි මඤ්ඤොක්ක එක. ඉතින් ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍ය මඤ්ඤොක්ක කොලත් ඉතින් ගැටලුවක් නැහැ. හැබැයි අරක තමයි ගොඩක්ම රස හොයාගන්න පුළුවන් නම් ඒක අරගෙන හදාගන්න. ඉතින් දැන් මේක අවශ්‍ය ප්‍රමාණයට කෙටිලි ඉවරයි. මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ මේක අපිට අයින් කරගන්න පුළුවන්. ඉතින් මේක අපි දැන් වංගෙඩියෙන් මේක අයින් කරගන්නවා මැටි කෝප් එකට. ඊට පස්සේ තමයි අපි මේක අමුවෙන් නෙවෙයි අපි කන්නේ. ඒක අපි තෙලට දාලම තමයි මේක පොඩ්ඩක් ටෙම්පරාදු කරලා වගේ ගන්න. ඒ කියන්නේ මැල්ලුම හදාගන්නේ. එතකොට තමයි මේකේ රසය තවත් වැඩි වෙන්නේ. ඉතින් මේකට මෙහෙම ලිපේ ඇතිලියක් තියලා අපි තෙල් ටිකක් දාගන්නවා. පොල් තෙල් ටිකක් දාගෙන අපි මෙන්න මේ විදිහට පොල් තෙල් ටිකක් දාගෙන ඉස්සෙල්ලම අබ ටිකක් දාගන්නවා. අබ වලින් ලොකු රසයක් එකතු වෙනවා. ඉතින් අබ ටිකක් දාගෙන ඊට පස්සේ අපි එකතු කරගන්නවා මේකට ලුණු වතුරේ දාලා හොඳට මේ චූටි කෑලි වලට කපාගත්ත රතු මිරිස්. ඒ කියන්නේ වේලුණු රතු මිරිස් ටිකක් අපි මේකට එකතු කරගන්නවා. ඒවා අපි ලුණු වතුරේ දාලා පොඟවලා තියලා තමයි මේ විදිහට කෑලි කරලා තියෙන්නේ. එතකොට මේ විරිස් කරල් හැපෙනකොට අර මැල්ලුමේදී හැපෙනකොට ගොඩක් රසයි. ඉතින් මේ දෙක තමයි අපි එකතු කරගන්නේ. ඊට පස්සේ අර අපි
හොඳට කොටාගත්ත මඤ්ඤොක්ක කොළ අර මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ හිමීට මේක කූරු ගන්න ඕනි. නැත්නම් හැන්දෙන් හොඳට මිශ්‍ර කරගන්න. මොකද අඩිය කර වුණොත් එහෙම රස සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඉතින් ඔයාලට ලුණු එහෙම මදි කියලා හිතෙනවා නම් මේ වෙලාවේදී තව ලුණු ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක අපි නම් මේක සාමාන්‍යයෙන් වහන්නේ නැහැ. වහලා තියන්නේ නැහැ අපි. මේ විදිහට ඇරලා තියෙද්දිම තමයි මේ හොඳට මිශ්‍ර කරගන්නේ. ඒක ඉතින් අපිට ඕනි ප්‍රමාණයට, ඒ කියන්නේ මේකේ තියෙන අර සම්පූර්ණ කොළ පාට ගතිය නැති වෙනකන් රත් කරන්න එපා. සාමාන්‍ය ගානකට ඔයාලට තේරෙනවා මේ මැල්ලුම මැලවිලා ඇති කියලා හිතන ගානකට. ඒ ගානට ආවට පස්සේ, ඒ කියන්නේ විනාඩි මේවා කරගන්න, හොඳට මිශ්‍ර කරගන්න. එතකොට තමයි ඉතින් මේකේ රසත් හොඳට තියෙන්නේ. අර තිබ්බටු තියෙන නිසා චුට්ටක් වෙලා තියන්න වෙනවා. නේද 10ක් සමහරට 5ක් 10ක් මීට මේවා කරන්න වෙයි. මොකද තිබ්බටු ඉක්මනට තැම්බෙන්නේ නැති නිසා. ඉතින් මේ වීඩියෝස් බලන අතර වාරේ ඔයාලා අපේ කොකියා සිලෝන් YouTube channel එකත් subscribe කරගෙන යන්න. ඉස්සරහට දාන වීඩියෝස් හැම එකක්ම බලා ගන්න පුළුවන් ඔයාලට. හරි. ඉතින් දැන් අපේ මැල්ලුම ඔන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේකේ ලස්සන පාට කොහොමද කියලා. ලස්සනට තියනවා නේද? මේකේ ලස්සන වගේම තමයි මාරම රසක් තියෙන්නේ. ඉතින් මේ රස වැඩි කරගන්න පුළුවන් අපිට. අපි කන්න මොනවද බෙදාගන්නේ? ඒ කියන්නේ මේකට එකතු කරගන්නේ මොනවද කියලා. අපි කෑම බෙදා ගන්නකොට ඒකත් ගලප ගන්න ඕනි. ඒකත් එක්ක තමයි සමහර ආහාරවල රසය වැඩි දියුණු වෙනවා කියලා කියන්නේ අපි ඒක. ඉතින් මේකෙදි අම්මා බෙදන්නේ මේ සුදු කැකුළු හාලේ බත්. ඊට පස්සේ මේකට අපි කිරි දාලා හදාගත්ත පරිප්පු ටිකක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි මේකට බෙදාගන්නේ මොනවද කියලා බලන්නකෝ. ඊට පස්සේ අපි බෙදා ගන්නවා මෝර කරවල බැදුමක්. එහෙම නැත්නම් අපි කියන්නේ කීලම් කරවල බැදුමක්. මේකට මේ හොඳට මිරිස් ලූණු එහෙම දාලා බැදලා තියෙන්නේ. මේක මාරම රසයි. ඊට පස්සේ අපි මේකට බෙදාගන්නේ මොනවද? අපි හදාගත්ත රසම රස මඤ්ඤොක්ක කොළ මැල්ලුම. මඤ්ඤොක්ක කොළ මැල්ලුම මේ දුන් දාන එක බෙදාගත්තම ආයෙත් මේක බත් එකට එකතු වුණාම මාරම රසක් තියෙන්නේ. ඊට පස්සේ අම්මා එකතු කරනවා මේකට පපඩම් දෙකක්. ඊට පස්සේ මිරිස් කරල් දෙකකුත් තියෙනවා අර විදිහටම ලුණු වතුරේ දාලා බැදලා ගත්ත. ඉතින් මේ ටික එකතු වුණාම මාරම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ මෙනු එක මේ විදිහටම try කරලා බලන්න.